ආයිබෝවන් ඔබ සියලු දෙනාට. ඔබ අදත් එකතු වී සිටින්නේ ධර්මවාහිනී YouTube නාලිකාවත් සමගයි. ප්‍රථමයෙන්ම ඔබ මාගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඉතින් එතකොට ඔබට මාගේ කලින් වීඩියෝත් බලා ගන්න හැකියාවක් ඇති. ඒ වගේම අලුතෙන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරොත් ඒවත් බලා ගන්න හැකි වෙයි. ඉතින් අද අපේ මාතෘකාව වන්නේ සත්ව ඝාතනය. එහෙමත් නැත්නම් සත්ව හිංසනයට පිටු දැකීම කියලා අපිට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍ය අපි කාලීන මාතෘකාවකින් කාලීන ප්‍රශ්නකින් පටන් ගමු. ඔබ ගෙදර සාමාන්‍යයෙන් ඔබ ගෙදර වැඩ ඇරිලා හෝ ඔබ පාසල් ගිහින් ගෙදර ඇවිල්ලා පුටුවක ඉඳන් ඉන්නවා කියලා හිතන්න. මේ ඔබ සන්ධ්‍යා කාලයේ මේ පුටුව උඩ ගත කරද්දී යම්කිසි සතෙක් ඇවිල්ලා ඔබගේ ඇඟේ වැහුවා. උදාහරණයකට මදුරුවෙක්ම ගන්නකො. මදුරුව විතරනේ සාමාන්‍ය මිනිස්සුගේ වහන්නේ. ඒතර මදුරුවා වසන්නේ ඔබ හිතන්නේ ඔබට හානියක් කරන්න කියලා. ඒක නිසා ඔබ මදුරුවාට ගහනවා. ඒ කියන්නේ ගැහුවට පස්සේ මදුරුවා අනිවාර්යෙන් ඉතින් මදුරුවාගේ අතප්පයක් කැඩලා බේරෙනවා කියන්න බෑ. මොකද අපේ විශාල අතෙන් මදුරුවාට එකක් ගැහුවාම ඒක අනිවාර්යෙන් මැරෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන මේ ෆොටෝ එක වගේ මදුරුවා අභාග්‍යවත් ලෙස මේ යනවා. එහෙත් මේ මදුරුවා මේ මිය යන අවස්ථාව දක්වා එන මේ මදුරුවාගේ ජීවිත කාලයක් මේ මදුරුවාට තිබ්බා. ඉතින් එතකොට අප මේ රැස් කරගත්තේ විශාල පාපයක්. ඔබ හිතනවා නෑ මදුරුවෙක් මැරුවාම පොඩි පවක් පිරෙන්නේ කමක් නෑ. ඔය ඒක මදුරුවෙක් මැරුවට. එහෙම තමයි අප හිතන්නේ. මොකද ඒ තමයි අපේ යටි සිත. ඒ තමයි අපේ සිත. සිත සෑම විටම අපිට කියන්නේ කරලා ඉවර කරන්න පුළුවන් පහසු දේවල්. ඒ කියන්නේ ඔබ යම් කිසි හොඳ වැඩක් කරන්න ගියොත් සිත ඔබට කියන්නේ ඕක කරන්න එපා ඕක කරන්න වෙලා යනවා. අපි අර කෙටි මාර්ගෙන් ගිහලා කරමු. ඉතින් ඒ වගේ තමයි මදුරුවා ලේ ටික බොනකන් ඉඳලා ඕව යවුවා නම් එහෙමත් නැත්නම් මදුරුවාව අතෙන් හෝ කටින් පූගල යවුවා නම් මදුරුවා යනවා. ඒ වුණාට මදුරුවාව ඔබ තියාගෙන එහෙමත් නැත්නම් මදුරුවා ඔබේ ඇඟේ වසාගෙන ඉන්න නිසා ඔබ මදුරුවාට පහර දෙන්නේ ෂණිකව මදුරුවාව අයින් කිරීමට. ඉතින් ඒක දැඩි පාපයක් එකතු වෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් සමාජයේ දැන් වෙන සිද්ධියක් අනුව සත්ව ඝාතනය. ඉතින් සත්ව ඝාතනය එහෙමත් නැත්නම් මේ හරකුන් ඝාතනය සහ බැටළුවන් ඕනම සතෙක් සත්ව ගණයට ඈත් වෙනවනේ. කොට මොකද මිනිසාත් සත්ව ගණයට ඈත් වෙනවා. ඔබ යම්කිසි සත්වයෙකු ඝාතනය කරාද නිසැකවම කර්මය රෝධයක් වශයෙන් ඔබගේ පිටිපස්සේ එහෙමත් නැත්නම් ඔබගේ ආත්මය පිටුපසේ කැරකි එනවා. ඒ කියන්නේ සතුන් මැරුවොත් නිසකවම ඔබට ලබන ආත්මයේදී හෝ දිටදම වේදනීයව එලෙස මිය යෑමට සිදු වෙනවා. ඉතින් මේ බුදුදහමට අනුව අඩු වයසින් නොමැරී සිටීමට කළ යුතු දේවලුත් තියෙනවා. ඉතින් අඩු වයසින් මැරෙනවා මෙහෙම සත්තු මරණ කට්ටිය. ඒ කියන්නේ සතුන්ට හිංසා වේදනා කරන මිනිස්සුන්ට වැඩි ආයුෂ නැහැ. සතුන් මැරීමෙන් වැළකීම. සතුන් මැරීමෙන් වැළකීම අපට දීර්ඝායුෂ අත්කර දෙනවා. අපට දීර්ඝායුෂ ලබා දෙනවා. ඒ කියන්නේ ඔබට සරලව කිව්වොත් එහෙම සතුන් මැරීමෙන් කෙනෙක් වැළකෙනවා නම් ඔහු තව කෙනෙකුගේ ජීවිතයට ගරු කරන කෙනෙක් නේ. සාමාන්‍යයෙන් සාමාන්‍ය විදිහට කිව්වොත් එහෙම. එතකොට තව කෙනෙක්ගේ ජීවිතයට ගරු කරන කෙනෙක්ට කවුද අකමැති? ඒක නිසා ඔබ සත්‍යකු මරන්න යන සෑම විටම ඔබ සිතන්න ඕනේ මේත් මං වගේම අම්මෙක් තාත්තෙක් එහෙමත් නැත්නම් මං වගේම සහෝදර සහෝදරියක්. මේ කතාව ඔබට කියද්දි සමහර විට සිනා පාලන්න පුළුවන්. මොකද ඔබ ඉන්න ප්‍රාථමික මට්ටමත් සමග. මොකද සතුන් සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ දෙසවදාලා ආකාරයට මට උපමා කරන්න ඕනේ. කියන්නේ මම මෙතන ඉන්නවා නම් ඒ කියන්නේ ඔබ මරන්න ගෙනියන හරකෙක්ව බැදලා ඔහුගේ කොට බෙල්ලට පිහියෙන් ගහන්න යද්දී ඔබ හිතන්නේ මම මේ අවස්ථාවේ හිටියා නම් මට කොච්චර වේදනාවක් දැනේද කියලා. ඉතින් ඒව හිතුවොත් එහෙම අත්තානං උපමංකත්වා නහනේ යන ගාතේ තමා උපමා කොටගෙන කාවවත් මරන්න එපා. ඉතින් මෙලෙස හිතුවොත් එහෙම ඔබට ප්‍රාණඝාතයෙන් මිදී සිටීම එච්චර දෙයක් නෙවෙයි. ඉතින් ඔබ හිතන්න ෂණයෙන් ඔබ කරන මේ ප්‍රාණඝාතය නිරයේ අවුරුදු ගාණක් අවුරුදු ලක්ෂ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගාණක් නිරයේ සිට දුක් විඳීමට ඔබට සිදු වෙනවා මේ එක සතෙකු මැරීමෙන්. ඉතින් ඔබ දැන්ට ජීවිතේ සතුන් මරනවා ඇති. ඒ මත දැන්ට ජීවිතේ මදුරුවෙක් හෝ මරනවා ඇති. මේ මදුරුවෙක් හෝ කියලා මදුරුවව පැත්තකට දාන්න බෑ. මොකද කූඹියාගෙන් කුරා කූඹියාගෙන් පවා අලියා දක්වා තල්මසා දක්වා දැනට ලෝකයේ ඉන්න විශාලම සත්වයි නිල්තල්මසා දක්වාම යන ගමනේදී මේ සියලුම සත්වෙන්න තියෙන ප්‍රාණයක්. නැත්තම් මෙයාලට පැලයක් වෙලා ඉපදෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ සතාව මරද්දී අපිට පවක් සිද්ධ වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් ඒක පැලයක් වෙන්න ඕනේ. මොකද පැලේට පණ නැති ඉඳ ප්‍රාණයක් නැති ඉඳ ප්‍රාණය නිරුද්ධ කරන්න දෙයක් නැහැ. අමුතුවෙන් නිරුද්ධ කරන්න දෙයක් නැහැ. ප්‍රාණය කොහොමද නිරුද්ධ වෙලා තියෙන්නේ? හැබැයි සතෙක් කියන්නේ ඔහුට ප්‍රාණයක් තියෙනවා. ඉතින් ඔහුටත් අපිට වගේ හැඟීම් දැනීම් තියෙනවා. අපිට වගේ රිදෙනවා. ඉතින් මේක සිතලා සත්ව ඝාතනයෙන්
මිදීමට ඔබට හැකියාවක් තිබෙනවා. එහෙම නැත්නම් ඔබ හිතන්න ඔබ වෘත්තියක් වශයෙන් සත්ව ඝාතනයේ යෙදෙන පුද්ගලෙක් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ ආකාරයට නොකල යුතු අත්හල යුතු වෘත්තීන් තියෙනවානේ. ඒකෙන් එකක් ප්‍රධාන තැනගන්නේ සත්ව ඝාතනය. ඉතින් සත්ව ඝාතනයේ සත්ව වෙළඳාම කියන වෘත්තිය ඔබ නොකල යුතු වෘත්තියක්. ඉතින් එහෙම වෘත්තියක ඔබ නියැලෙනවා නම් කොච්චර ආදායමක් ওই වෘත්තියෙන් ආවත් ඔබ දැම්ම ඒ වෘත්තිය අතහැරිය යුතුයි. මන්ද ඔබට ඔය එන ආදායම වගේ දසදහස් බිලියන ගුණයකින් වැඩි වෙලා ඔබට එක පහරක් වදිනවා. ඒ පහර තමයි නිරේට වැටීමේ පහර. ඉතින් මේ පහර වැදුනට පස්සේ ඔබට ආයේ ඔය හම්බ කරා වගේ ආයෙ නිරේට ගිහින් ඔබට ඔය හම්බ කරපුවා වියදම් කරන්නත් බෑ. ඒ වගේම ඔබට ඔය ගත්ත සතුට ආයෙ නිරේදි ගන්න බෑ. කොහොමත් පැහිමට සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා සතෙකු මැරීම යන්න සුළුපටුව දකින තාක්කල් ඔබට සතෙකු මැරීම යන සුළුපටු දෙයක්. එහෙත් සතෙකු මැරීම දරුණු ක්‍රියාවක්. එහෙමත් නැත්නම් ලොකු ක්‍රියාවක් ලෙස දකින තාක්කල් ඔබට සතෙකු මැරීම දරුණු ක්‍රියාවක් කරනවා. ඉතින් ඊට පස්සේ ඔබ සතුන් මැරීමෙන් වැළකී සිටීමට යොමු වෙනවා. ඉතින් ඒක නිසා අපගේ පළමු ශික්ෂාපදේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ඔබ උදේට පන්සිල් සමාදන් වෙලා යන කෙනෙක් නම් ඔබට මුසාවාදා පවත් එතනින් රැස් වෙනවා. ඒකින්ද සතුන් මැරීමෙන් වැළකී සිටීමට අප වග බලාගත යුතුයි. සතුන් ස්වභාවධර්මයේ එක් කොටසක් ඒ සලකන්න. සතුන් මැරීමෙන් අද සිට වැළකෙන්න දැඩි අදිෂ්ඨානයක් හිතේ තියාගන්න. සත්වයින්ටද මව පියා සහ සහෝදර සහෝදරයන් සිටිනවා. ඔවුන්ද මෙලොවට බිහි වුණේ ආදරයෙන්. ඒ වගේම ඔවුන්ද මෙලොව සිටින්නේ ඔවුන්ගේ ජීවිතයට දැඩි කැමැත්තකින්. එම නිසා සතුන් මැරීමෙන් වළකින ලෙසට මා ඔබගෙන් නැවතත් ආයාචනා කරමින් සතුන් ආරක්ෂා කරමු යන්න ඔබට නැවතත් මා කියමින් මා මේ වීඩියෝව අවසන් කරනවා. මතෙන් ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔබ මේ වීඩියෝ එක තව කෙනෙක්ට ෂෙයා කරලා ඔබට බලා ගැනීමට සකස් වන්න. ඉතින් එහෙනම් අදට මා ඔබගෙන් සබ ගන්නවා මේ ධර්මවාහිනී YouTube නාලිකාවයි. ආයිබෝවන්.